කොළ පැහැති කඳුවැටිවලින් වට වූ කුඩා ගමක ලියෝ නම් කාරුණික පිරිමි ළමෙක් ජීවත් විය. ඔහුගේ සිහිනය වූයේ ලොව ශ්‍රේෂ්ඨතම චිත්‍රශිල්පියා වීමයි. එක් සැන්දෑවක අඳුරු වනාන්තරය මැද අතරමං වූ මහලු සංචාරකයෙකුට ලියෝ උදව් කළේය. ලියෝගේ කාරුණිකභාවයට කෘතඥ වීමක් ලෙස එම මහලු ප්‍රඥයා ඔහුට අසාමාන්‍ය බලයක් ඇති මායාවී පින්සලක් තෑගි කළේය. ලියෝ ඒ පින්සලෙන් සමනලේකු ඇඳි විට ඌ එකවරම තටු සලමින් අහසට පියාඹා ගියේය. ලියෝ මෙම මායාවී පින්සල භාවිතා කරමින් කෘතඥපූර්වක ගම්වැසියන් වෙනුවෙන් ආහාර, මෙවලම් සහ සතුන් නිර්මාණය කළේය. මෙම මායාවී පින්සල පිළිබඳ පුවත වැඩිකල් නොගොස් කෑදර බ්ලැක්වුඩ් ආණ්ඩුකාරවරයාගේ කනට වැටුණි. ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂකයින් ලියෝව අත්තඩංගුවටගෙන මාලිගාව වෙනුවෙන් වස්තුව නිර්මාණය කරන ලෙස ඔහුට බල කළහ. අනට කීකරු වන බව අඟවමින් ලියෝ ආණ්ඩුකාරවරයා වෙනුවෙන් ඉතා අලංකාර රන්නැවක් ඇන්දේය. ආණ්ඩුකාරවරයා එම නැවෙන් යාත්‍රා කළ වහාම ලියෝ ප්‍රබල කුණාටුවක් අන්දේය. එම කුණාටුවෙන් නැව ඈත මුහුදට ගසාගෙන ගියේය. නැවතත් නිදහස ලැබූ ලියෝ තම මායාවී පින්සලෙන් අවට සිටින සැමට සතුට සහ බලාපොරොත්තුව ගෙන ඒම දිගටම කරගෙන ගියේය.